දෙවනති ගැහැරුම තරුණ කතන්දර කියන්න. මං කතන්දර කියන්නෙක් විදිහට ජීවත් වන දවස්වල මිනිස්සු වැඩියෙන්ම ආස කළේ ප්‍රේම කතා අහන්න. ඉතිහාසගත යුද්ධ, රාජකීය පෙළපත්, පුරාණ මායාකාරියන්, ආකාශවස්තු, දේශාටන වාර්තාවන් වලට අසාමාන්‍ය ඉල්ලුමක් තිබුණා. ඒත් එයා උනන්දු වුණේ වෙනස්ම දේවල් හොයන්න. මීට කලින් කිසිම දවසක වෙන කවුරුත් නොහිතපු කාරණා ගැන හිතන්න. රොබරෝසියා මල්වලට තත්පර මල් කියන්නේ ඇයි? ඔයා හිතන විදිහට මරණයෙන් එහා පැත්තේ තියෙන්නේ දූපතක්ද, කඳු වැටියක්ද, එහෙමත් නැත්නම් උද්‍යානයක්ද? එයාට ඕන උනේ මම හැමදාමත් කතන්දර කියන්නෙක් විදිහට ජීවත් වෙනවට. දවසේ අන්තිම ඉරේලිය කඳු අසින් නොපෙනී යනතුරු හෙවණැලි වැටුන ගහක් යට ඉඳගෙන නන්නා තුනන සංචාරකයින්ට කතන්දර කියනවට. එයත් එතකොට මං ළඟ ඉඳගෙන මට අමතක වෙන තැන් මතක් කරන්නත් අපිට තේ හදා දෙන්නත් පොරොන්දු වෙලා හිටියා. ඒ ජීවිතේ ගලාගෙන ගියේ අපි තෝරගත්ත මාවතේ නෙවෙයි. අපි දැකපු හැම හීනයක්ම අපේ අත්වලින් ගිලිහිලා ගියා. අහිමික් වීම කියන වචනේ තේරුම හරියටම මට උගන්වමින් ඒ අතුරුදහන් වුණා. ඊට පස්සේ ලෝකයේ හැම කතන්දරයක්ම මට අමතක වෙලා ගියා. මම ආයිමත් කතන්දර කියන්නෙක්. හැම හැන්දෑවකම මිදුලේ රැස් වෙන සංචාරකයින් අතරේ මම ඇගේ මුහුණ හොයනවා. ඇය නැහැ. මට කියන්න කතන්දරත් නැහැ. කොතනකදී හෝ ඔබට ලෝකෙ සියලුම කතන්දර හංගාගත් දැසක් ඇති බොළඳ කෝලංකාරියක් හමු වුණොත් ඈ එනතුරු කෙනෙක් මග බලාගෙන ඉන්නා බව කියන්න.